අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ මම ඕස්ට්‍රේලියාවේ කරන part time job එක. මම part time විදිහට කරන්නේ music teaching. ඉතින් අද ඕගොල්ලොන්ව ඉස්කෝලේ වටේ රායුමක් ගෙනියන්න තමයි බලාපොරොත්තුව. So දැන් යමු ඉස්කෝලේ ඇතුළට. මෙතනින් කාර් එක නවත්තලා තමයි යන්න ඕනේ. නැත්තම් ඉස්කෝලේ ඇතුළේ නැවතුවොත් ඉස්කෝලේ ඇරෙන වෙලාවට හරිම කරදරයි, ට්‍රැෆික් එක වැඩි. ඇරිච්ච ගමන් මෙතනින් යන්න පුළුවන් හින්දා තමයි මම මෙතන නවත්තන්නේ. දැන් අපි ඉස්කෝලේ ඇතුළට යමු. මේක එම්මාවුස් කියලා ඩේටන් පැත්තේ තියෙන්නේ. හරිම calm and ලොකු ඉස්කෝලයක් නෙමෙයි. හැබැයි හරිම ෂෝක් මේ ඉස්කෝලේ. and මෙහි හැම ෆැසිලිටි එකක්ම තියෙනවා අනිත් ඉස්කෝල වගේ. මේක මං කරන එක ඉස්කෝලයක් විතරයි. මේ ඉස්කෝලේ මම part time විදියට music teacher මම. ඉතින් මේ ඉස්කෝලේ part time විදියට තමයි music teachers ලව වෙලාවකට අනුව ගෙන්නනවා. දැන් ඉතින් මම sign in වෙන්න ඕන. මගේ details ඇතුල් කරලා මෙතන chip එකක් එනවා. ඒක ගන්න ඕන. ඒකෙන් තමයි ඉස්කෝලේ teachers and staff එක අපිව අඳුරගන්නේ. and ළමයින්ට පහසුයි ඒකෙන්. That folder that's on my chair, Rach. Yeah, there was a new application, so I've sort of set the new Oh, application thank you. differently. Yes. ඔන්න ඉතින් මං ක්ලාස් එකට ආවා. මේ තමයි මගේ ක්ලාස් එක, මියුසික් රූම් එක, චූටි මියුසික් රූම් එකක්. මේකේ තමයි මං ඉන්ඩිවිජුවලි අද ස්ටුඩන්ට්ස්ලාට ලෙසන්ස් කරන්න වෙනවා. මොකද ඒගොල්ලෝ එක්සෑම්ස් ළඟ හින්දා. අපි බලමු කොහොමද දවස ගෙවෙන්නේ කියලා. ඉතින් මම මගේ අර රිසිට් එක ටැග් කරගන්නවා මේ විදියට. දැන් අපි ළමයි එකතු කරගන්න මගේ ඉන්ඩිවිජුවල් ලෙසන් සඳහා මට ඉස්කෝලෙන් දීලා තියෙන ටයිම් ටේබල් එක තමයි මේක. ඒක අනුව මුලින්ම ඉන්න ළමයව ගන්න යන්න ඕන. දැන් අපි ඒ ළමයාව ගන්න. මේක ෂෝට් කට් එකක්, මේක නෙමෙයි හරි පැත්ත. මේ තව දවසක මම මේක දවස් කීපයකින් එකතු කරපු වීඩියෝ එකක්. නැත්තම් දවසින් ගත්ත එකක් නෙමෙයි. දැන් මේ අද දවසට අදාළ ළමයාව හොයාගෙන යන ගමන් මේ මන් දන්න ළමෙක් තව. එයාගේ නම රයිලි. හරිම කියුට් ෂොක් බබෙක්. මේගොල්ලගේ ස්පෝර්ට් මිට්ස් දවස් එකින්ද ඒගොල්ලෝ එක එක ඇඳුම් වලින් එක එක පාට හවුසස් වල පාට වලින් ඇඳුම් අඳින්නේ. ඒක නිසා කොළ කහ රතු ඒ වගේ අපේ ඉස්කෝලේ වගේ තමයි. දැන් මේගොල්ලගේ උදේ බ්‍රේක් එක තියෙන්නේ. මම බ්‍රේක් එකේදී තමයි ළමෙක්ව ගන්න යන්නේ. ග්‍රවුන්ඩ්ස් වල සෙල්ලම් කරන ලොකු අවුවක් නෑ මේ දවස්වල. මේක ප්‍රයිමරි ස්කූල් එකක්. grade 6 වලට වඩා වැඩි ළමයි නෑ මේ ඉස්කෝලේ.
මෙයා තමයි එක එයා එනකල් ඉන්න වෙනවා. හරි මේ තවත් දවසක තවත් ළමයෙක්ව ප්‍රැක්ටිස් කරන්න ඕන එක්සෑම් එකට. මෙයාගේ නම ජේකොබ්. එයා හොඳ ස්මාර්ට් ඉන්ටෙලිජන්ට් ළමෙක්. එයා හොඳ දක්ෂයි. හොඳට තේරුම් ගන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. එයාගේ නංගිත් ඉගෙන ගන්නවා මේ ඉස්කෝලෙම. හරිම කියුට්. ඔහොම තමයි ඉතින් කාලසටහනට අනුව ළමයිව ප්‍රැක්ටිස් කරවන්නේ. ඉන්ඩිවිජුවලි ප්‍රැක්ටිස් කරන්න යනවා මේ ටිකේ. මෙයා තමයි මං ආසම ළමයා. මෙයා හරිම කියුට්. මිකෑයිලා හරිම කියුට්. හරිම ෂොක්. දැන් මේ තමයි ලන්ච් ටයිම් බ්‍රේක් එක. මේ වෙලාවට ළමයි ගන්නවා කියන්නේ හරිම අමාරුයි. මොකද ලන්ච් ටයිම් එක ඒගොල්ලට අත්‍යවශ්‍යම වෙලාව. මේ ස්ටාෆ් රූම් එකේ ඉන්න ගමන් ගත්තේ දැන් මම යනවා කොෆි එකක් හදාගන්න. දැන් මේක ඉවර වෙලා හවස after school lessons වලට යන්න ඕන ඊළඟ ඉස්කෝලේට. ඔහොම තමයි ඉතින් දවස ගෙවෙන්නේ. හයි මේ තවත් දවසක දැන් ආයෙත් යන ළමෙක් හොයාගෙන මේක ඇත්තටම ඉතින් ලොකු අමාරු ජොබ් එකක් නෙමේ. හරිම ඊසි and මනසට ගොඩාක්ම නිදහස්. දැන් තමයි ගෙදර යන වෙලාව. ඉස්කෝලේ ළමයි ටික එළියට පැන ගන්න කලින් ඉක්මනට පැන ගන්න ඕනේ නැත්තම් මෙතන හරිම ට්‍රැෆික්.
දැන් මං ඊළඟ ඉස්කෝලට යන්නයි හදන්නේ. ට්‍රැෆික් ආවොතින් මට ඊළඟ ඉස්කෝලට යන්න පරක්කු වෙනවා. ඒකයි මං චුට්ටක් ඉක්මනින් යන්නේ. ඔය රතු කොළේ මැදන් ඉන්න මං කිව්වා වගේ ස්පෝර්ට්ස් මීට් දවස්වල අපි එනං ඊළඟ ඉස්කෝලට යමු.